තිසර පෙරේරා අතේ තිබූ මයික්‍රෝපෝනෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ගැරි කර්ස්ටන්ට පහර දෙයි. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු සෙසු පුහුණුකරුවන් සමග හිල්ටන් පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශ්ලාමලත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමග සුවඳ කතාබහක් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැන්වීමට සිදු කළ යුතු අත්හදා බැලීම් ගැන සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. තිසර පෙරේරා, නුවන් කුලසේකර, චමින්ද වාස් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඊට සහභාගී වී සිටි ඇති බවට වාර්තා වනවා. මෙහිදී දීර්ඝ වේලාවක් සාකච්ඡා කර තිබුණේ යෝග්‍යතා ගැටලුව සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වයයි. ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මේ යෝග්‍යතා ගැටලුව හේතුවෙන් IPL සඳහා සහභාගී වීම නොහැකිව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර 4 පුරාම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් නොසලකා හැරියා. නවීන ක්‍රිකට් ක්‍රීඩාවේදී ශාරීරික යෝග්‍යතාව ඉතාමත් තීරණාත්මකයි. නමුත් වසර ගණනාවක් ඒ නොසලකා හැර පසුව හදිසියෙම IPL තරඟාවලියට පෙර දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කළ නොහැකි. ක්‍රීඩකයෙකුට මෙලෙස අවස්ථාව අහිමිවීම දැන් පෙනෙන්නේ විනය පවත්වා ගැනීමකට වඩා දුර්වල සැලසුම් කරන එක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ චමින්ද වාස් ඔහු දරන මතය ගැන කළ ප්‍රකාශය උපුටා ගැනීමයි. චමින්ද වාස්ගේ ප්‍රකාශයට උපහාසාත්මක ලෙස පිළිතුරු දෙමින් තිසර සඳහන් කර සිටියේ යෝග්‍යතාව අනිවාර්ය බවයි. අපිට හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. හැබැයි ටික දෙනෙක් විතරයි අපි ඉස්සරහට ගෙනියන්නේ. මෙතනයි අපේ වැරද්ද. චාමික වගේ ක්‍රීඩකයෝ ගත්තම් ෆිට්නස් අතින් නෙක්ස්ට් ලෙවල්. හැබැයි තරඟයක් දෙකක් බැරි වුණාම ඇතෑරලා දැම්මා. මම කියන්නේ මේ වගේ ක්‍රීඩකයෝ ගැන අපි මීට වඩා උනන්දු වෙන්න ඕන කියලා. ඒත් තිසර ඔහුගේ මතය ගැන පැවසූ දෙයයි. කොහොම නමුත් ගැරි කැමති නැහැ ෆිට්නස් නැති කිසිම කෙනෙකුට කණ්ඩායම ඇතුලේ ඉඩක් දෙන්න. ගැරි කියන්නේ ඔහු ඉන්දියානු කණ්ඩායම් පුහුණු කරන සමයේ ක්‍රිකට් බෝඩ් එකෙන් පළමුව බැලුවේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් එක කියලා. ඇඹරෙන් නැතුව සැර පහරක් ගහන්න වගේම ඇඟ කඩලා බෝල් කරන්න උන ශාරීරික යෝග්‍යතාව තිබිය යුතු බව ඔහු තරයේ ප්‍රකාශ කර සිටියා. ගැරි නව පුහුණුකරු ලෙස තේරිපත් වූ පසුව බෝඩ් එකෙන් ඔහුට කිසිම සැලසුමක් ලබා දී නැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල අරමුණ ගැන ප්‍රශ්නයක් තිබෙන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ සුහද සාකච්ඡාව අවසානයේ තිසර පෙරේරා සහ ගැරි කර්ස්ටන් අතර යම් වචන හෝමාරුවක් සිදුව තිබුණා. එය විහිළුවක් දුරදිග යාමකින් සිදු වූවක්. තිසර පෙරේරා හදිසියෙම එම සාකච්ඡාවට සහභාගී වූ බවත් බිරිඳගේ පෞද්ගලික වැඩකට ඉක්මනින් යා යුතු බවටත් එහිදී පවසා තිබෙනවා. ඒ අවස්ථාවේ කොල්ලේ විසින් තිසරගෙන් අසා තිබෙනවා කොයි බිරිඳ ගැනද කියන්නේ කියලා. විහිළුවක් ලෙස ආරම්භ වූ මේ කතාබහ ඇවිලීමට වැඩි වේලාවක් ගියේ නැහැ. තිසරගේ පෙර බිරිඳට කළ අසාධාරණය ගැන ගැරි ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා ඔහු අතේ තිබුණු මයික්‍රෝෆෝනෙන් කුලයට ගසා තිබෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් සමතයකට පත් කරන්න ගැරි උත්සාහ දරා ඇති නමුත් ඔහුට සිදු වූවේ තිසරගේ අතින් පහර කෑමටයි. නැවත වරක් මයික්‍රෝෆෝනෙන් කුලයට ගසන්න හදද්දී මැදට පැනපු ගැරියට එම් පහර වැදී තිබුණා. වහාම ක්‍රියාත්මක වූ හිල්ටන් ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව සමතයකට පත් කර ගැරිගේ නල්ලට සිදු වූ සුළු සීරීම් වලට ප්‍රතිකාර කර තිබෙන බවට වාර්තා වනවා.